මේ බලන්න 70න් පස්සේ මේ අවුරුදු 50ක කාලය ඇතුළත ලංකාවට මොනවද නොවුණු කියලා හිතන්න. හැම ජාතියෙම 71කින් පටන් ගත්තා. කැරැල්ල 78ත් මේ වගේ ලොකු මේ සයික්ලෝන් එකක් ඇවිල්ලා තියෙනවා 1000කට වඩා යන්නේ නැති. 83න් පටන් ගත්ත ප්‍රශ්නේ 2009 වෙනකම්ම ගියා ලක්ෂයකට ලක්ෂ එකමාරකට යන මිනිස්සු. ඊට පස්සේ 88 89 ඊතනෙක් පැරණා 2004 35000 එක දවසේ. ඒක නතර වුණේ නැහැ 2016. 2019 බෝම්බ 20 කොවිඩ් 21 සම්පූර්ණ ලංකාවේ ආර්ථික non existent මට්ටමට ගියා. හැබැයි සංක මට කියන්න මේ පේන දෙයක් මම මේ පොඩ්ඩක් කියවලත් බලලා කියනවා මේ ලංකාවේ මේ මට මේ වයිබ්‍රන්සි එකක තියෙන ගැටලු වෙන කිසිම ජාතියකට ඇවිල්ලා තියෙනවා. මේ විදියට මං හිතන්නේ ලංකාවේ තරම් මේ අවුරුදු 50කට මිනිස්සු මෙච්චර ප්‍රමාණයක් මැරිලා නැතුව ඇති. ඒක ටෙරරිසම් මතින් 1,50,000ක් කියන්නේ. ඉතින් හැබැයි මේ සේරම තිබිලා මෙහෙම වෙන රටවල් තියනවාද හිතලා බලන්න. මේ ටෙස්ට් කරන්නේ මේ ස්වභාව ධර්මයේ ලංකාවේ මේ ලෝකේ තියෙන රෙසිලියන්ම රට. පොසිටිව් නෝට් එක තමයි සංක මේක අනිවාර්යයෙන්ම අපි ලංකාව උඩට එනවා.